අදත් ඔයාලා වෙනද වගේම ගොඩක් ආදරෙන් අඩහැරේ YouTube channel එකට පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් අඩහැරේ YouTube channel එක තාමත් ඔයා subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ගිහින් ඒක බලන්න. ප්‍රේම දඩයම කියන්නේ මේ දවස්වල තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යෙට තරුණ වැඩිහිටි හැමෝම හරිම ආදරෙයි. මේ කතාවට මෙච්චර හැමෝම ආස වෙන්න බලපාන තවත් ප්‍රධානම හේතුවක් තමයි මෙහි රංගනයෙහි යෙදෙන ජනප්‍රිය රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන්. ඒ අතරින් මෙහි ප්‍රධාන චරිතය වන අනන්තගේ චරිතයට රංගනයෙන් දායක වන ප්‍රධාන නිළිය ප්‍රියංකා චහාර් චෞධරි ගැන හැමෝම ගොඩක් කුතුහලයෙන් මේ දවස්වල හොයලා බලනවා. ඒ ඇය ප්‍රේම දඩයම කතාව තුළම චරිත 3ක රංගනයෙන් විශිෂ්ට ලෙසින් දායක වෙන හින්දා. පූර්වි, අහාන සහ අනන්තගේ ස්වරූපයන් මිනිසුන් අතර නොමැකෙන නාමයන් බවට පත්වී තිබෙනවා. ප්‍රියංකා කියන්නේ ඉන්දිය ටෙලිනාට්‍ය කලාවට මෑත කාලෙදි පායපු ජනප්‍රිය තාරකාවියක්. ඇය ඉපදිලා තියෙන්නේ 1996 වර්ෂයේ අගෝස්තු මාසේ 13 වෙනිදා. ඇය රංගන ශිල්පිනියකට අමතරව නිරූපිකාවක්ද වෙනවා. 2016 වර්ෂයේ සිට ඇය ඇයගේ රංගන කටයුතු ගොඩක් සාර්ථකව සිදු කරගෙන ගොස් තිබෙනවා. ඉන්දියාවේ ජයපුර වල උපත ලබා ඇති ඇය 2016 වසරේදී නිළියක වීමේ බලාපොරොත්තුවෙන් ඉන්දියාවේ බොහෝමයක් පංජාබ් නිර්මාණවල මියුසික් වීඩියෝ සඳහා සහභාගී වෙලා තියෙනවා. ඇය සිනමා නිර්මාණ 3කට දායකත්වය ලබා දී ඇති අතර ලටිෆ් ටුලාඩන්, පෙන්ඩින් ලව් සහ කැන්ඩි ට්විස්ට් එම නිර්මාණ වනවා. එමෙන්ම ටෙලි නිර්මාණ 5කට ආසන්න සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම වෙබ් සීරීස් සඳහාත් මියුසික් වීඩියෝ සඳහාත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් ඇයට ඉහළම ජනප්‍රියත්වයක් හිමි වුණේ නාගින් 7 නිර්මාණය සඳහා වීම සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. ගේ පියා ඒ කියන්නේ මහවීර් සිං ඉන්දිය හමුදා නිලධාරියෙක් වන අතර ඇය ඇතුළු ඇයට සහෝදර සහෝදරයන් 4 දෙනෙක් සිටිනවා. ඇගේ මව ඇගේ සහෝදරයන්ගේ වැඩ කටයුතු සිදු කරමින් ගෘහණියක් ලෙසින් සිටින බව තමයි සඳහන් වෙන්නේ. අන්කිත් ගුප්ත සමගින් ඇගේ ඉතාමත් සමීප ආදර සම්බන්ධයක් තිබී ඇති අතර එය 2025 වර්ෂයේ අප්‍රේල් මාසෙදී බිඳී ගොස් තිබෙනවා. ඉන් පසුව ඇය වෙනත් කිසිදු තරුණයෙකු සමග සමීප ඇසුරක් පවත්වා නොගෙන ගොස් ඇති අතර ඇය ඇගේ රංගන දිවියට මූලිකත්වය දෙමින් වැඩ කටයුතු සිදු කරගෙන ගොස් තිබෙනවා. කොහොම වුණත් ප්‍රියංකා අද වෙද්දී ශාස්ත්‍රීය විශාල ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ ස්ථාවරත්වයේ නිසාමයට බොහෝමයක් හොඳ නිර්මාණවලට ආරාධනා කර ඇති බවද සඳහන් වෙනවා. කොහොම වුණත් ප්‍රියංකා ගැන ශාස්ත්‍රීය අනෙකුත් රංගන ශිල්පීන් නම් පවසන්නේ ඇය බාරගන්න වැඩවලට ඇයට කළ හැකි උපරිමයෙන් ඒවා සඳහා සහයෝගය ලබා දෙන බවත් දැඩි උනන්දුවෙන් ඒවාට යොමු වන බවත්. ප්‍රියංකා වගේම නමික් පෝල් ශාස්ත්‍රයේ ඉතාමත් හොඳ මිතුරන් වන බවද වාර්තා වෙනවා. ඔයත් ප්‍රේම දඩයම කතාවේ අනන්තට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න වගේම ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න එහෙනම් අමතක කරන්න එපා.